ආයිබෝන් හැමදෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අපි අද බලමු තවත් තාම වටිනා කියන ඇප් එකක්. ඒ වගේම දැන් Samsung වගේ ෆෝන් වල මේක built in feature එකක් විදිහට එනවා. ඒ නිසා ගොඩක් වැදගත්. ඉතින් මේකෙදී අපිට hands free කොහොමද මේ දුරකථනේ අපේ ස්මාර්ට් දුරකථනේ කන්ට්‍රෝල් කරන්නේ, පාලනය කරන්නේ කොහොමද කියන අපි බලමු. හොඳයි, මේකදී මුලින්ම අපි මේකේ කරන්න අපි මුලින්ම මේක setup කරගන්න. මේක voice access. අපි මුලින්ම setting එකට යන්න. settings yeah. අපි මේක හොයාගන්න ඕනේ accessibility කියන එක. accessibility එකට අපි ගියා. අපි මේකෙන් හොයාගන්න ඕන interaction and dexterity කියන option එක. අපි ඒක on කරගන්න. මේක අපිට හොයාගන්න තියෙනවා voice access. voice access එක අපි on කරගන්න. ඉතින් මේකෙදී මේක on off කියන එකට මේක සාමාන්‍යයෙන් on කරගන්න ඕන. හැබැයි අපි දැන් මේක මේ දැනට off තියෙන අපි බලමු. shortcut එකක් අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක අර accessibility button එකක් විදිහට. එහෙම නැත්නම් මේක අර තව අර notification එක කියන්නේ අපිට අවශ්‍ය විදිහට මේ shortcut එක customize කරගන්න පුළුවන්. ඒකත් අපි on කරගන්න ඕන. අපි ළඟ step එක තමයි මේකේ setting කියලා තියෙනවා. මේ setting අපි ඒක බලමු. Voice access settings. Voice access commands. List of commands. අපිට ගොඩක් වැදගත් වෙන එක තමයි voice list of commands කියන එක. අපි ඒක touch කරගමු. User category. Basics and navigation. Use voice commands basics on any and screen. navigation. මේකදී අපිට ඇත්තටම මේකේ අපි බලමු මේක touch කරලා මොනවද තියෙන්නේ කියලා. Voice access. See commands for the current screen. What is 8? Get a description of a numbered element. General. Open app. Start any app such as open Gmail. Open work app. Start an app in a work flow අපිට file. මේක apps open කරගන්න පුළුවන්. ඒ වගේම voice වලින් open කරගන්න පුළුවන්. අපි ඉතින් back වෙනවා. Choose a category. Gestures. Use voice commands. test තියෙනවා. Gestures. අපිට මේකෙදි Touch gestures. පුළුවන් Send. Press any labeled button such as send. මේක label button තියෙනවා නම් ඒක okay කරගන්න, okay කරන්න, send කරන්න, ඒක කරගන්න පුළුවන්. Swipe gestures. Scroll up. Scroll down. size gestures තියෙනවා. scroll up, scroll down, ඒ වගේව තියෙනවා. Off. Voice access. එතන ඉච්චරයි. Choose a category. Click selection. Use voice commands මේ to තව select text editing, text type, editing edit, තියෙනවා. and format text with type your voice. edit format කරන්නේ Magnification. Use voice commands magnification to zoom in or out of කියලා එනම් එකකින් කරන විදිහට අපි ඒ වගේ දේවල් මේක කරන්න පුළුවන්. අපිට මේක වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් අපි කමෙන්ට් එකක් දාන්න. අපි මේක දැන් බෑක් කරගමු. Voice access settings. අපි දැන් මේක බලමු මේක වැඩ කරනවද කියලා හරියට. මේක අපි බෑක් වෙමු. Voice access. voice access මම දැන් මේක ඔන්න මම දැන් voice access මේකේ shortcut එක දාපු හින්දා මම ඉතින් තියනවා. Off. Prudent screen reader off. Voice access. voice access එක on කරගන්නවා. මේක on කරාට විතරක් මේක වැඩ කරන්නේ නැහැ. මේක අපිට අර දකුණු පැත්තේ උඩින් තියෙනවා Activate voice access. activate Window voice bar. access කියලා අපි ඒක on කරගන්න ඕනේ. ඒක touch කරගන්න ඕනේ. මම touch කරා. මම touch කරා. Weather. Generally clear. දැන් Photo. අපි බලමු. මේකට පොඩි command එකක් දෙලා මම ඉන්න තියෙනවා open WhatsApp. open WhatsApp. Chats. ඔන්න WhatsApp. WhatsApp ආවමේ. Search. WhatsApp. WhatsApp. කියනවා go to home. go to home. Formulate home. home එකට ගියා. අපි දැන් open YouTube. YouTube. AZ. YouTube. Window YouTube. මේ වගේ බොහෝ දේවල් අපිට කරන්න පුළුවන්. go to home. go to home. Formulate home. home එකට ගියා. ඉතින් මේ වගේ බොහෝ දේවල් අපිට මේක හරහා මේක හැබැයි දැන් මේ Samsung වල මේක built in feature වගේ තිබ්බට මේක අනිත් අපිට සාමාන්‍යයෙන් මේක voice access කියන app එකක් විදිහට මේක ලබා ගන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් ඕනෑම දුරකථනයකට smart
ඉතින් ඒ නිසා මේක පාවිච්චි කරලා බලන්න. මේකේ ගැටලු ප්‍රශ්නකාරී තැන් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඒකට සාධාරණයක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ නිතරම දිගින් දිගටම ඔයා ළඟට ගෙන්නව ගන්න අවශ්‍ය නම් මේකට මේ channel එක subscribe කරන්න. ඉතින් bell icon එක press කරලා අපිට අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ දුරකථනයට ගෙන්නව ගන්න ඒ පහසුකම ලබා ගන්න අතරම like කරන්න, comment කරන්න මේකේ හරි වැරදි මේක කොහොමද ඉදිරියට යන්න ඕන කියන එකත් කියන්න. මේක ඉතින් වැරදි ඇති මොකද අපි මේවත් ඉතින් අලුත් නිසා. ඉතින් හැමදෙනාටම සුබ දවසක්. ජය වේවා.